තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් වූ අරහත් වූ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරයම වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, මේ මොහොතේදී ආරම්භ කරන්නට සූදානම් වෙන උතුම් ධර්මානුශාසනාව හොඳින් ශ්‍රවණය කොට ඔබ තුල තිබෙනා වූ ගුණ යහපත්කම් වර්ධනය කරගන්න හැටියටත් මේ මොහොතේදී ප්‍රථමයෙන්ම සිහිපත් කරනවා. පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා වැඩම කරන්නට යෙදුනා හොරණ පොකුණු විට රන් පොකුණ සේනාසනාධිකාරී අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනීය රජවැල්ලේ පියදස්සී පින්වත් අපේ හාමුදුරන් වහන්සේ. ඔබ වහන්සේ මේ උතුම් ධම්සභා මණ්ඩපයේට ඉමහත් වූ භක්තියකින් নমස්කාර පූරකව පාදාභිවන්දනයෙන් යුතුව පිළි අරගනු ලබනවා. සාදු සාදු සාදු. එසේනම් පින්වතුනි, දායකත්වයන් ගෙන කටයුතු කරනු ලබන පින්වතුන්ට සිහිපත් කරනවා ඔබ විසින් සකස් කර ගන්නට යෙදුනා වූ ඒ අලංකාරවත් වූ සුගන්ධවත් වූ පුෂ්ප වට්ටිය ප්‍රථමයෙන්ම වැඩම කරන්නට යෙදුන පින්වත් දේශකයන්න් වහන්සේට අතගස්වා ඉන් අවසන ලෞතුරු තථාගත ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඉමහත් වූ භක්තියකින් පූජා කරන හැටියට ඒ වගේමයි පින්වතුනි, ආරාධනාව කරනවා ඔබ විසින් සකස් කර ගන්නට යෙදුනා වූ ඒ අලංකාරවත් වූ දැහැත් වට්ටිය වැඩම කරන්නට යෙදුන පින්වත් දේශකයන්න් වහන්සේට පිළිගන්වා උන්වහන්සේට මේ උතුම් වූ ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා ආරාධනා කරන හැටියටත් සිහිපත් කරනවා. පින්වතුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයන් ගැන කටයුතු කරනු ලබනවා කඳුකර උයන කොටුගොඩ ලිපිනේ පදිංචි ඒ සඳසීලී මහත්මිය ඇතුළු පින්වත් වූ පිරිස විසින් ඔවුන්ගේ පින්බර වූ අරමුණ හැටියට ඔවුන් සිහිපත් කර තිබෙනවා. පවුලේ නමින් මිය පරලොව ගිය ඥාතීන්ට පින්දීම සහ සුජීවත්ව සිටින ලසන්ත සමන්ත යන පුතණුවන්ටත් දියණියටත් මුදිතා දිනෝකා ලේලිවරුන්ට සහ ප්‍රියන්ත කුමාර බෑනා යන අයට නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කිරීම, පවුලේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ රැකිරක්ෂා කටයුතු දියුණු වී පරලොව යහපත සිත සැලසීම උදා වීම සඳහා සඳසීලී මහත්මියගේ 71 වැනි උපන්දිනය සැප්තැම්බර් මාස 15 වන දිනට යෙදී ඇති බැවින් නිදුක් නිරෝගී දිගාසිරි ප්‍රාර්ථනා කිරීම, ධර්මදේශනාව සඳහා වැඩම කළ ගෞරවතර ස්වාමින් වහන්සේටත් ඒ වගේම අවසරයි නම සිහිපත් කරන්නට පරම පූජනීය මාලිගාවිල අස්සජි පින්වත් ස්වාමින් වහන්සේටත් ධර්මදේශනාව සඳහා සහභාගී වන සියලු දෙනාටමත් මේ උතුම් ධර්ම දේශනාව සඳහා සවන්පත් යොමු කිරීමට සූදානම් සිටින සියලු දෙනාටමත් නිදුක් නිරෝගී භාවයේ දීර්ඝායු සම්පන්නියම ලැබේවා යන පින් සිටිවිලි පෙරදරි කර ගනිමිනුයි මේ පින්වතුන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති වූ දායකත්වයන් ගෙන කටයුතු කරනු ලබන්නේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තයෝ මේ භික්ඛවේ පුග්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් කතමේ තයෝ අත්ති භික්ඛවේ පුග්ගලෝ නසේවිතබ්බෝ න භජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ අත්ති භික්ඛවේ පුග්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ අත්ති භික්ඛවේ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝති.
ඒ භාග්‍යවත් වූ අරිහත් වූ දස බලධාරී සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේට ඔබේත් මගේත් අප හැම දෙනාගේත් පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් නමස්කාරය වේවා. වාසනාවන්ත සත්පුරුෂ ගුණගරුක කාරුණික පින්වතුනි, අද දවසේදී දිදුල මාධ්‍ය ජාලය හරහා විකාශනය වන මෙම සද්ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා අංක 240 කඳුකර උයන කොටුගොඩ යන ලිපිනයෙහි පදිංචි සඳසීලී මහත්මිය ඇතුළු එම පවුලේ සත්පුරුෂ පින්වත් පිරිස විසින්. පින්තුනි, අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ තමන්ගේ සියලුම අනෙකුත් දෛනික වැඩ රාජකාරි සියල්ලම පසෙකලා මේ කාල වේලාව වෙන් කර ගන්නට යෙදුනේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩලින් දේශනා කොට වදාළ නෛර්යානික වූ සුවිසුද්ධ වූ පාරිශුද්ධ වූ ශ්‍රී මුඛ බුද්ධ වචනයෙන් බිඳක් දෙසවනින් ශ්‍රවණය කරලා චිත්තසංතාන ධර්මයෙන් පෝෂණය කරගන්නට ඕන කියන අදහස අභිප්‍රාය බලාපොරොත්තුව පෙරදරි කරගෙන ධර්ම ශ්‍රවණය කිරීමටයි මේ කාලය වෙන් කරගත්තේ බලාපොරොත්තු වෙන්නේ. පින්තුනි, ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නවකප්පං සුත ධම්මං අට්ඨ කප්පංච යාචිතෝ ඒක කප්පං අනුමෝදන්තු දේසිතෝච අසංකේ. බලන්න, මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමකට ආරාධනා කිරීමෙන් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින් අනුමෝදන් වීමෙන් ලැබෙන විපාක පිළිබඳව කෙටියෙන් මේ තුලින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නවකප්පං සුත ධම්මං, එකඟ වූ සිතින් බණපදයක් ඇහුවොත් කල්ප 9ක් පුරාවට නොගෙවෙන කුසල විපාකයක් තියෙනවා. නොවිසිරුණු සිතින් ඒකාග්‍ර සිතින් බණපදයක් ඇහුවොත්, පින්තුනි, බණ නම් අපි ඕන තරම් අහනවා. හැබැයි ඒකාග්‍ර වූ හිතක් ඇති කර ගන්නවා කියන කාරණාව ලෙහෙසි පහසු නෑ. හොඳට සිහි කරලා බැලුවොත් විනාඩි කිහිපයක් යනකොට අපේ හිත එහි මෙහෙ දුවනවා. එක අරමුණක හිත පවත්ව ගන්නවා කියන කාරණාව ලේසි වැඩක් නෙවෙයි. එතකොට කල්ප 9ක් පුරාවට නොගෙවෙන වූ කුසල විපාකයක් ලැබෙන්න නම් ඒකාග්‍ර වූ මනසකින් බණ අහන්න ඕන. මේ ඒකාග්‍ර වූ මනසක් ඇති කර ගන්නවා කියලා කියන්නේ කොහොමද? පින්තුනි, මේ ඒකාග්‍ර මනසක් ඇති කර ගන්නට නම් අපේ හිතේ ශ්‍රද්ධාව, සීල, ශ්‍රුත, ත්‍යාග, ප්‍රඥා කියන මේවා වැඩිලා තියෙන්නට ඕන. ඒ වගේම වීරියෙන් යුක්තව ඒ කටයුත්තේ නියැලෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කර ගන්නටත් ඕන. මේ විදිහට තමා කරන දේ මහත් ආනිසංසදායක විදිහට ප්‍රතිඵලදායක විදිහට කරන්නට ඕනේ කියන අදිෂ්ඨානයෙන් ඒ තුල නියලුනොත්, විපාක පිළිබඳව අවබෝධයක් ඇතුව ඒ තුල කටයුතු කළොත්, ඒකාන්ත වශයෙන්ම ඒ ධර්ම ශ්‍රවණය කළාම ලැබෙන කල්ප 9 ආනිසංස අපේ ජීවිතේටත් ලැබෙනවා. පින්තුනි, හිත විසිරෙන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඒ හිතට විසිරී යනකොට අපට පුළුවන් නැවත ඒ මුල් අරමුණේ හිත පිහිටුවා ගන්න.
හිත විසිරෙනකොට අපි විසිරෙච්ච හිත ගැන අවධානයෙන් ඉඳලා නැවතත් ආපහු යහපත් වූ අරමුණේ හිත පිහිටුවා ගන්න පුළුවන් නම් ඊටාම වටිනවා. එතකොට අපි මේ මුලින්ම කරන්න හිත හදන වැඩපිළිවෙලක්. හිත එහෙ මෙහෙ විසිරෙන්න නොදී හිත ඒක අරමුණක පවත්වාගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තමන්ට ගලපා ගැනීමක් තමයි මේ වෙලාවේ සිද්ධ කරන්න යන්නේ. බලන්නකො අතීතයේ බුදුරජාණන් වහන්සේ ධර්මාන කාලේ ජීවමානව වැඩ ඉන්නකොට හතර පද ගාථාවක පද දෙකක් ඇහෙද්දි සත්‍ය අවබෝධ කරගත් උත්තමයෝ හිටියා. භාග්‍යතුන් වහන්සේ උදෙසා එක මලක් එක සුවඳ කෝරක් එක පහනක් දැල්වලා මේ දුකෙන් නිදහස් වෙච්ච උත්තමයෝ හිටියා. ඒ තරමට ඒ අයට ඒ හේතු සම්පත් සකස් වුණේ කුමක් නිසාද? සංසාරයේ පින්නතුණේ තරමට අපි මේ ධහම භාවිතා කරලා තියෙනවා. බහුලීකృత කරලා තියෙනවා. පුහුණු කරලා තියෙනවා. ප්‍රගුණ කරලා තියෙනවා. එහින්ද මොන වෙලාවකවත් ඔබට බණපදයක් ඇහෙනකොට කල්යාණ මිත්‍ර සබ්‍රහ්මචාරී ගුණපුරණ උතුමන් වහන්සේ නමකගේ අවවාද අනුශාසනා ලැබෙනකොට කවදාකවත් ඒකට පිටුපාල යන්න එපා. මොන වැඩ රාජකාරී තිබුණත් ඒ වෙලාව නැවත ඔබට යෙදෙන්නේ නැහැ. ඒ කටයුත්තේ නැත්තම් ඒ සාවධානව සවන් යොමු කිරීම යෙදෙන්න. ඒ තුළින් ඔබේ සසර ගමනම සුවපත් භාවයට පත්වෙන්න හේතු කාරණා සකස් වේවි. ඊළඟට දෙවනුවට දේශනා කරනවා අට්ඨකප්පංච යාචිතෝ ධර්ම ශ්‍රවණය කිරීමකට ආරාධනා කළාම දැන් මුලින් මේ ධර්මාසනාරූඪ වෙලා වාඩි වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ උදෙසා සෝඳු පුෂ්ප පූජාව සිද්ධ කරලා දහත් වට්ටියක් දේශකයන් වහන්සේට පූජා කරලා ආරාධනාවක් කරනවා. මොකද්ද මේ නිහඬ කරන ආරාධනාව? මේක චාරිත්‍රයක්. මේ නිහඬව මේ කරන ආරාධනාව ස්වාමිනී අප කෙරෙහි අනුකම්පාවෙන් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සිරි මුව මඩලින් දේශනා කොට වදාළ උතුම් වූ ශ්‍රී මුඛ බුද්ධ වචනය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා කියන මෙන්න මේ ආරාධනාව. දැන් මේ ආරාධනාව මේ පින්නතුන් කළානේ. මේ ආරාධනාව කරනකොටත් පින්නතුනේ මේ ආරාධනාව කරන්නේ කාටද? මේ ආරාධනාව කරන්නේ මොකක් සඳහාද? මේන් සිද්ධ වෙන යහපත මොකක්ද කියලා අවබෝධ කරගෙන ඉන්නත් ඕන. ධර්ම ශ්‍රවණය කිරීමටයි අපි මේ ආරාධනා කරන්නේ. දේශකයන් වහන්සේට ධර්මයේ දේශනා කරන්නටයි මේ ආරාධනා කරන්නේ. එතකොට බණ ඇසීම තුළින් කාගේ හරි හිතක ඒ බණ අහන වේලාව තුල ලෝභකම යටපත් වෙනව නම්, ද්වේෂය යටපත් වෙනව නම්, මෝහය යටපත් වෙනව නම්, රාගය යටපත් වෙනව නම් ආන්න නීවරණ යටපත් කරගන්නයි මේ වෙලාවේ අපි මේ ධර්මයේ දේශනා කරන්නට ආරාධනා කළේ. බලන්න පින්නතුනේ සුළු වෙලාවක හරි සංසිඳීමකට, සුළු වෙලාවකට හරි අපේ හිතේ නිවීමකටයි මේ ආරාධනාව සිද්ධ කළේ. සමහර විට මේ අහන ධර්මය ජීවිතයට ගලපගෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්ම මාර්ගය තුළ පිළිවෙලින් සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන මාර්ගඵල අවබෝධ කරගනිමින් ඒ මග ගමන් කරන්නට යම් කෙනෙක් අදිෂ්ඨාන පිහිටුවා ගන්නවා නම් ඒකටයි අපි මේ ආරාධනා කරන්නේ. බලන්න මේ සිද්ධ වෙන යහපත ගැන සිහි කරන්න. ආන්නේ විදිහට අවබෝධයෙන් ධර්මදේශනාවකට ආරාධනා කිරීම තුළින් කල්ප 8ක් පුරාමට නොගෙවෙන වූ කුසල විපාකයක් ඔබේ ජීවිතයට සැලසෙනවා. ඊළඟට ඒක කප්පං අනුමෝදන්තු. දැන් මේ බණ අහලා ඉවර වෙලා අවසානයේදී අපි ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. සත්පුරුෂයන්ට ආශිර්වාද පමුණුවනවා. වැඩිහිටියන්ට, දෙමව්පියන්ට ආශිර්වාද පමුණුවනවා.
එතකොට මේ අහපු ධර්ම ශ්‍රවණය කිරීම තුළින් රැස් කරගත්ත කුසල ශක්තියනේ ඒ අයට අනුමෝදන් කරන්නේ. ආන්න බලන්න ඒ අහපු බණ ටික තවත් කෙනෙකුට අනුමෝදන් කළොත් කල්පයක් පුරාවට නොගෙවෙන කුසල විපාකයක් අපේ ජීවිතයට එකතු වෙනවා. අහපු බණ ටික කෙනෙකුට අනුමෝදන් කළොත් කොහොමද අනුමෝදන් කරන්නේ? දැන් මේ පින්නතුන් මේ වෙලාවේ මම මුලින් මතක් කළානේ දහසකුත් වැඩ රාජකාරී ඇති. ගෙදර දොර ඒ වගේම රැකී ආරක්ෂා කරන තැන්වල ව්‍යාපාර කරන තැන්වල ඒ හැම දෙයක්ම මොහොතකට පස්සේ කළා. මේ වෙලාවේ මේ තැනට ආවේ බුදු බණ පදයක් අහන්න. ආන්නේ බුදු බණ පදේ අහන්න මේ වෙලාවේ මේ තැනට එන්න මේ පින්නතුන් කොච්චර අමාරුවෙන්ද කාලය වෙන් කරගත්තේ. සමහර විට ඔබේ ගෙදර දොරේ තියෙන වැඩ රාජකාරී කල්ැතු ඉවර කරලා දුවා දරුවන්ගේ තියෙන යුතුයකම් වගකීම් කරන්න තියෙන දේවල් කල්ැතු ඉවර කරලා එහෙම නැත්නම් කාට හරි පවරලා මේ පැය 2-3 වගේ කාලය වෙන් කරගත්තේ කොච්චර අමාරුවෙන්ද. ආන්නේ කාලය තුල පින්නතුනි අපි යම් වචනයක් කතා කළා නම් යම් ආකාරයක සිතවිල්ලක් සිතුවා නම් යම් ආකාරයකින් අපේ අතපය හැසිරුවා නම් ඒ හැම දෙයක්ම ක්‍රියාත්මක වුණේ මොකක් අරමුණු කරගෙනද? බණ අහන්න යනවා කියලා අරමුණු කරගෙනනේ. කුසල් හිතක් අරමුණු කරගෙන සියල්ලම සිද්ධ වෙලා තියෙන්නේ. අතපය හැසිරුවා නම්, පය ඔසවලා පය තැබුවා නම්, ඒ වගේ මේ මල් වට්ටි, දහත් වට්ටි ආදී දේවල් පිළියෙල කරද්දී මේ හැම වෙලාවකම පින්නතුනේ අපේ හිතේ ක්‍රියාත්මක වුණේ බණහන්ට යනවා කියන සිතවිල්ල. ධර්ම ශ්‍රවණය කරන්ට යනවා කියන සිතවිල්ල. මේන්න මේ සිතවිල්ල පෙරදරි කරගෙන මේ කටයුතු කළ නිසා මේ වෙලාවේ අපේ හිතේ නීවරණ හටගත්තේ නැහැ. ලෝභ දෝෂ මෝහ ආදී ලාමක සිතවිලි නොතිබුණාද? තියෙනවා. නමුත් ඒවාට මතුවෙන්න ඉඩක් තිබුණේ නැහැ. ඒව යටපත් වෙලා තිබුණේ. ඒ නිසා මේ වෙලාවේ අපේ හිත බොහෝම පිරිසුදු වෙලා ප්‍රභාස්වර මනසකින් පිරිසුදු సంతානයකින් මේ කරගත්තේ පිරිසුදු දෙයක්. ආන්නේ කරගත්ත දේ අපට පුළුවන් අපේ දෙමව්පියන්ට ආශිර්වාද පිණිස අනුමෝදන් කරන්න. ගුරුවරුන්ට වැඩිහිටියන්ට ආශිර්වාද පිණිස අනුමෝදන් කරන්න. මිය පරලොව ගිය අය ඉන්නවා නම් දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඒ අයට අනුමෝදන් කරන්න පුළුවන්. ඒ වගේම අපට කල්යාණ මිත්‍රත්වයෙන් මඟ පෙන්වන සත්පුරුෂයන්ට අනුමෝදන් කරන්න පුළුවන්. ඔබේ දුවා දරුවන්ට ආශිර්වාද පිණිස අනුමෝදන් කරන්න පුළුවන්. ඒ හැම දිනාටම අනුමෝදන් කරන්න පුළුවන්. අන්න තමන් මේ පිරිසුදු සිතින් කරගත්ත මේ කුසලය තවත් කෙනෙකුට පිරිසුදු සිතින් අනුමෝදන් කළොත් කල්පයක් පුරාවට නොගෙවෙන කුසල විපාකයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දේසිතෝ චසංකය. දැන් බණ අහන අයටනේ ඔයගොල්ලන්ටනේ ওই ටික ලැබුණේ. දේශනා කරන මටත් තියෙනවා. දේශකයන් වහන්සේටත්. දේශකයන් වහන්සේ යම් ධර්මයක් තථාගතයන් වහන්සේගේ සිරිමුව මඩලින් නික්මුණු යම් ධර්මයක් දේශනා කරයිද ඒ දේශනා කරන ධර්මය ලාභ කීර්ති ප්‍රශංසා නම්බුනාම වරදාන වරප්‍රසාද බලාපොරොත්තු නැතිව තථාගතයන් වහන්සේගේ අමා ධර්මය නිර්මල ධර්මයයි මම මේ සත්වයන්ට දේශනා කරන්නේ කියන මෛත්‍රී සහගත සිතින් යුක්තව යම් බණපදයක් දේශනා කරනවා නම් ආන්නේ දේශනා කරන බණපදයේ විපාක මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නෑ. ඒ තරමට පින්නතුනේ දේශකයන් වහන්සේටත් එහි විපාක තියෙනවා. ඒ නිසා මේවා ගැන අපි දැනගෙන හඳුනාගෙන මේ වාගේ විපාක ගැන දැන කියාගෙන ඒ කටයුතු වල යෙදෙන්නට ඕන. එහෙමනම් පින්නතුනේ අද දවසේදී මේ පින්වත් හැම දිනාටම මේ ධර්ම දේශනාව සඳහා මම තෝරා ගන්නට යෙදුනා සූත්‍රාන්ත පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙන පුද්ගල වර්ගයේහි තිබෙන නසේවි තබ්බ කියන සූත්‍ර දේශනාව. මේ නසේවි තබ්බ කියන සූත්‍ර දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ කතා කරනවා තයෝ මේ භික්කවේ පුද්ගලා සන්තෝ සංවිජ්ජමානා ලෝකස්මින් මහණෙනි
මේ ලෝකයේ මිනිස්සු වර්ග නැත්තං පුජ්‍යලයෝ වර්ග 3 දෙනෙක් ඉන්නවා කියලා. කතමේ තයෝ මහණෙනි මේ පුජ්‍යල වර්ග තිදෙනා කවුරුන්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. අත්ති භික්කවේ පුද්ගලෝ නසේවිතබ්බෝ න භජිතබ්බෝ න පෛරුපාසිතබ්බෝ. මහණෙනි පළවෙනි කෙනා තමයි මේ ජන සමාජය තුළ ඉන්නවා ඇසුරු කරන්න නොසුදුසු, භජනය කරන්න නොසුදුසු, පෛරුපාසනය කරන්න නොසුදුසු පුජ්‍යලයෙක්. ඔන්න පළවෙනි කෙනා. කෙටියෙන්ම කියලා කිව්වොත් ආශ්‍රයට සුදුසු නැති කෙනෙක් ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ. මහණෙනි දෙවෙනි කෙනා තමයි ඇසුරු කරන්න සුදුසුයි, භජනය කරන්න සුදුසුයි, පෛරුපාසනය කරන්න සුදුසුයි. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා අත්ති භික්කවේ පුද්ගලෝ සක්කාරත්වා ගරුකාරත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ. මහණෙනි තවත් කෙනෙක් ඉන්නවා සත්කාර කරලා ගරුකර්ම කරලා ඇසුරු කරන්න සුදුසුයි, සත්කාර කරලා ගරුකර්ම පවත්වලා භජනය කරන්න සුදුසුයි, සත්කාර කරලා ගරු කරලා සේවනය කරන්න සුදුසුයි කියලා. නැවතත් බලමු. කෙනෙක් ඉන්නවා ඇසුරු කරන්න සුදුසු නෑ, භජනය කරන්න සුදුසු නෑ, සේවනය කරන්න සුදුසු නෑ. තව කෙනෙක් ඉන්නවා ඇසුරු කරන්න සුදුසුයි, භජනය කරන්න සුදුසුයි, සේවනය කරන්න සුදුසුයි. තවත් කෙනෙක් ඉන්නවා සත්කාර කරලා ගරු කරලා ඇසුරු කරන්න සුදුසුයි, සත්කාර කරලා ගරු කරලා භජනය කරන්න සුදුසුයි, සත්කාර කරලා ගරු කරලා පෛරුපාසනය කරන්න සුදුසුයි. තථාගතයන් වහන්සේ මේ පළවෙනි කෙනා ගැන මොනවද වදාළේ? පළවෙනි කෙනා තමයි ඇසුරු කරන්න සුදුසු නැති කෙනා. පින්නතුනි මේ ජන සමාජය තුළ ඇතැම් අය ඉන්නවා අසත්පුරුෂයෝ කියලා අපි කතා කරන්නේ, පාප මිත්‍රයෝ කියලා අපි කතා කරන්නේ, කිසිම ගතයුත්තක් නැති අය, හරයක් නැහැ, ඒ වගේම ජීවිතයේ අරමුණක් නැතුව ජීවත් වෙන පිරිස. ඒ වගේම නිරන්තරයෙන් කාය දුෂ්චරිතයන් යෙදෙන, වචී දුෂ්චරිතයන් යෙදෙන, මනෝ දුෂ්චරිතයන් යෙදෙන අය මේ ජන සමාජයේ ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ වගේ අය ඇසුරු කරාම අපට මොකද වෙන්නේ? ඒ වගේ ඇසුරු කළොත් අපේ භෞතික වශයෙන් තියෙන වස්තු සම්පත්තිය පිරිහෙනවා. ඒ වගේම ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගෙන තිබුණා වූ ගුණවගාව පිරිහෙනවා. ඒ වගේම අපේ ජීවිතේට සතුට, සැනසෙල්ල කියන දේවල් නැති වෙලා යනවා. අසත්පුරුෂයෝ ඇසුරු කිරීම තුළින්, පාප මිත්‍රයෝ ඇසුරු කිරීම තුළින් අපේ ජීවිතවල තිබුණ සමගිය, සතුට, රැකවරණය කියන මේ දේවල් නැති වෙලා යනවා. හිතට මහා බරක්, හිතට මහා වේදනාවක්, දුකක්, දෝමනස්සයක් ඉතුරු වෙනවා. අසත්පුරුෂයෝ, පාප මිත්‍රයෝ ඇසුරු කිරීමෙන් ලැබෙන විපාක. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ වගේ කෙනෙක් ඇසුරු කරාට කමක් නැහැ. මොන වගේ කරුණාවක් මෛත්‍රියක්ද? ඔන්න බලන්න, කෙනෙක් වරදක් කරනවා. ඒ වරද කරන කෙනා අපි ඇසුරු කරන්නේ ඔහු කෙරෙහි කරුණාවෙන්. අනේ මම හරි මේ කෙනාට මේ වරද ගැන කියලා දුන්නේ නැත්තම්, මම හරි මැදිහත් වෙලා මොහුට මේක ටික ටික හරි ඒත්තු ගැන්නුවේ නැත්තම් මෙයා තවදුරටත් මේ වරදම කරනවා. ඒ නිසා කොහොම හරි කරලා මේ කරන වරදින් මම මුදව ගන්න ඕන, ටිකක් හරි මෙයින් ගලව ගන්න ඕන කියන අදහසින් කරුණාවෙන් අපි හිතනවා ඒ වගේ කෙනෙක් ඇසුරු කරනවා. එක ගැටලුවක් නෑ, මොකද ඒ කෙනා ගැන අපි අවබෝධයෙන් දැනගෙන ඒ වගේම ඔහුගේ තතු අවබෝධ කරගෙන ඇසුරු කරන්නේ. නමුත් පින්නතුනි අපි ඇසුරු කරන අය නොදැන අර විදිහේ අසත්පුරුෂ පාප මිත්‍රයෝ ඇසුරු කිරීම තුළින්
අපේ ජීවිතය අපි නොහිතන බොහෝ ගැටලු ප්‍රශ්නවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකෙනේ අපට ඇසුරට හොඳ අය තෝරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. න භජේ පාපකේ මිත්තේ න භජේ පුරිසාදමේ භජේත මිත්තේ කල්යානේ භජේත පුරිසුත්තමේ. මහණෙනි, න භජේ පාපකේ මිත්තේ, පාප මිත්‍රයෝ ඇසුරු කරන්න එපා කියනවා. භජනය කරන්න එපා කියනවා. න භජේ පුරිසාදමේ, අධම පුරුෂයෝ ඇසුරු කරන්න එපා කියනවා. අධමයෝ කියලා කියන්නේ කොච්චර කිව්වත් අහන්න නැතිව ඉන්නව නේද? දෙමව්පියන්ට හිංසා කරන, වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති, ගුරුවරුන්ට ගරු කරන්නේ නැති, තමන්ගේ ස්වාමියා බිරිඳට ගරු කරන්නේ නැති, දුවා දරුවන්ට ගරු කරන්නේ නැති, සහෝදර සහෝදරියන්ට ගරු කරන්නේ නැති, අඩුම තරමේ මනුෂ්‍යත්වයට ගරු කරන්නේ නැති, කිසිම ගුණයක් දහමක් නැති අධමයෝ ඇසුරු කරාම සිද්ධ වෙන්නේ මොකද්ද? අපටත් ඒ தත්ත්වයටපත් වෙන්න. එහෙම නොවුනත් අපේ හිතට මහ පීඩාවක්. ඇයි හෝ කරන කියන හැම දෙයකටම අපි මැදිහත් වෙනවනේ. අපිත් ගෑවෙනවා. අපිත් ඒකට ඈඳෙනවා. ඒ නිසා හිතට සැනසෙල්ලක් තියනවද? නැහැ. හැමතිස්සෙම හිතට මහ බරක්, හැමතිස්සෙම හිතට මහ වේදනාවක්, හැමතිස්සෙම හිතට මහ දුකක්. භජේත මිත්තේ කල්යානේ භජේත පුරිසුත්තමේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ ධර්මයන් තියෙන අය ඇසුරු කරන්න කියලා. උත්තම වූ පුරුෂයන් ඇසුරු කරන්න කියලා. එතකොට මේ කල්යාණ ධර්මයන් කියලා කියන්නේ මොනවද? කරන කියන දේවල් මනා අවබෝධයෙන් කටයුතු කරන, කාටවත් හිරිහැරයක්, පීඩාවක්, හිංසාවක් නොකර කටයුතු කරන, මෛත්‍රී කාය කර්මයන්ගෙන් යුක්ත, මෛත්‍රී වචී කර්මයන්ගෙන් යුක්ත, මෛත්‍රී මනෝ කර්මයන්ගෙන් යුක්ත කෙනා ඇසුරු කරන්න කියනවා. අපේ පින්නතුන් දන්නවනේ අපේ බෝධිසත්වයන් වහන්සේටත් සත්පුරු ශාස්ත්‍රේ නොලැබුණා නම් අද අපි මෙතන බණ අහන්න ඉතුරු වෙන එකක් නෑ. උන්වහන්සේටත් ඒ සත්පුරු ශාස්ත්‍රේ ලැබිච්ච නිසා තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පතාගෙන පාරමී ගමන ඉතා සාර්ථකව සාක්ෂාත් කරගන්න පුළුවන් වුණා. කවුද උන්වහන්සේට හේවණැල්ල වගේ සත්පුරුෂය විදිහට ආවේ ආත්ම ගානක් පුරාවට? යශෝදරා උත්තමාවිය. එතුමිය උන්වහන්සේගේ පාරමී ගමනට යම් ආත්ම භාවයකදී හරස් වුණා නම්, එතුමිය උන්වහන්සේගේ ඒ පාරමී ගමනට යම් ආත්ම භාවයකදී වෙනස්කම් කළා නම්, අනුමැතිය නොදුන්න නම්, උන්වහන්සේගේ පාරමී ගමන ආපහු ගොඩාක් පස්සට යන්න තිබුණා. ඒ හින්දා පින්නතුනි අපිට මේ සත්පුරුෂයා කියන කෙනා ඊටාම හොඳට තෝරා බේරාගෙන අසුරු කරන්න ඕන. ජන සමාජයේ ඉන්න හැමෝම අසුරු කරන්න සුදුසු නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවුරුත් අසුරු කරන්න කෙනෙක් නැත්තම් මොකද කරන්න කිව්වේ? හුදෙකලාවේ ඉන්න කිව්වා. තනිව ඉන්න කිව්වා. ඇයි ඒ? ගැටෙන්න කෙනෙක් නැහැ. රණ්ඩු සරුවල් වෙන්න කෙනෙක් නැහැ. හිතරි දෙන්නේ නැහැ. ඒ වගේම හිතට නිදහසක් තියෙනවා. තනි තමා. නමුත් තනිවම තිබෙන ඒ නිදහස, හුදෙකලාව ලැබෙන ඒ නිදහස බොහෝ පිරිසක් එක්ක අපට ලැබෙන්නේ නැහැ. පිරිස ඇසුරු කරනවා නම් ඇසුරට සුදුසු කල්යාණ ධර්ම තියෙන අය තෝරා ගන්නට ඕන. පුංචි කාලේ ඉඳලා අපට අම්මා තාත්තා කියලා දුන්නනේ දුවේ පුතේ මේ දේ හොඳයි මේ දේ නරකයි, අසුවල් අය ඇසුරු කරන්න එපා, අසුවල් අය ඇසුරු කරන්න කියලා පුංචි කාලේ අපට කියලා දුන්නා. ඒ පුංචි කාලේ කියලා දීපු හොඳ නරක දේවල් අපි අදටත් මතක තියාගෙන ක්‍රියාත්මක කරනවා. ඒ නිසා තමයි ගරු කළ යුත්තන් දකින්නකොට අපි ගරු කරන්නේ. පිදී යුත්තන් වැඳිය යුත්තන් දකින්නකොට වඳින්නේ පුදන්නේ. ඒ වගේම සත්කාර සම්මාන සිද්ධ කළ යුතු උතුමෝ දකිද්දී අපි සත්කාර සම්මාන කරන්නේ. ඒක ඕනෑම ජන සමාජයක උසස් මානුෂීය ධර්ම තුල තියෙන දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජය තුල ඉන්නවා ඇසුරු නොකළ යුතු, භජනය නොකළ යුතු, සේවනය නොකළ යුතු පිරිසක්. ආන්නේ පිරිස හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කාය කර්මයන්ගෙන් නිරන්තරයෙන්ම පටහැනි විරුද්ධ කාය කර්මයන්හි යෙදෙන, වචී කර්මයන්ගෙන් නිරන්තරයෙන්ම
මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප ආදී වචනය සංවර නැති. එවැගේම මනස සංවර නැති. කය වචනය මනස කියන තෙදොර සංවර නැති. එවැගේම දෙලොවම පරිහානියට පත් කරගන්න කටයුතු කරන පුංචි අනුමාත්‍ර වරදෙහි පවා බිය නොදකින අය අසුරු කරන්න එපා කියනවා. එහෙම අසුරු කරනවා නම් කරුණාවෙන් මෛත්‍රියෙන් හැරුණුකොට අසුරු කරන්න එපා කියලා කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අත්තිබික්කවේ පුද්ගලෝ සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ. ඔන්න දෙවෙනි කෙනා කවුද? ඇසුරු කරන්න කියනවා, සේවනය කරන්න කියනවා, භජනය කරන්න කියනවා මේ ලෝකේ කල්යාණ ධර්ම තියෙන අය, සත්පුරුෂ වූ ගුණ තියෙන අය, උත්තම මානුෂීය ගුණ තියෙන අය ඇසුරු කරන්න කියනවා. කාට හරි පින්නතුනි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරලා ජීවිතේ වැරදිලා තියනවාද? අහලා තියනවාද? කාටවත් මේ බුද්ධ ශාසනය තුළ කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරලා ජීවිතේ වරද්දාගත්ත කෙනෙක්? හැබැයි හොඳට මතක තියාගන්න ඕන කල්යාණ මිත්‍ර වේසයෙන් එන අසත්පුරුෂයෝ ඉන්නවා. කල්යාණ මිත්‍රයෝ වගේ එන අසත්පුරුෂයෝ ඕන තරම් ඉන්නවා. ආන්න ඒ වගේ අයගෙන් අපි පරිස්සම් වෙන්න ඕන. ඒකට තමයි ප්‍රඥාව ඕන කරන්නේ. ප්‍රඥාව අපි මොට කරගෙන නම්, ප්‍රඥාව නැත්තම් අපි හිතන්නේ පොඩ්ඩක් හිනහා වුණාට අපිට පොඩි උදව්වක් උපකාරයක් කළාට පස්සේ යා හොඳ කෙනෙක්, හොඳ සත්පුරුෂයෙක්, මට ලිංගතු කෙනෙක්, උපකාර කරන කෙනෙක්, මනුස්සකම් තියෙන කෙනෙක් කියලා අපි රැවටෙනවා. ඒ රැවටී යාම නිසා අපේ ජීවිතයේ සමහර විට කිය යුතු දේත් කියනවා, නොකිය යුතු දේත් කියනවා. අන්තිමට අපේ ජීවිතේම අවුල් ජාලාවක් බවට පත් කරගන්නවා. ඒ හින්දා පින්නතුනි මේ ඇසුරු කරන අය හොඳට තෝරා බේරාගෙන ඇසුරු කරන්න කියන වග භාග්‍යතුන් වහන්සේ දිගින් දිගට මේ සූත්‍රය තුල කතා කරනවා. අපිට උපමා හැටියට ගන්න පුළුවන් නකුල මාතා, නකුල පිතා. දැන් ඔබට ඔබේ ජීවිතයේ, ගිහි ජීවිතය තුළ ළඟින්ම ඇසුරු කරන්න ලැබෙන කල්යාණ මිත්‍රයා කවුද? අම්මා තාත්තා එක පැත්තකින්. ඊට පස්සේ ගිහි බන්ධනවලට නැඹුරු වුණාම, විවාහ කටයුතු වලට නැඹුරු වුණාම එක්ක තමන්ගේ ස්වාමියා, එහෙම නැත්නම් තමන්ගේ බිරිඳ. එතකොට මේ දෙන්න තමයි අපට ඇසුරු කරන්න, ළඟින්ම ඇසුරු කරන්න ලැබෙන කල්යාණ මිත්‍රයා. ඒ කියන්නේ නකුල මාතා, නකුල පිතා කියන්නේ සම සද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා තිබුණ, ඒ වගේ සෑම දෙයකින්ම සමාන වශයෙන් තිබිච්ච අය බොහෝම විරලයි ඇසුරු කරන්න ලැබෙනවා. සමහර විට කෙනෙක් දෙන්න කැමති වෙනකොට, පරිත්‍යාගශීලීවන්ත වෙනකොට අනික් කෙනා ලෝභ සහගතයි. කෙනෙක් සිල්වත් වෙන්න කැමති වෙනකොට අනික් කෙනා එච්චර කැමති නෑ. කෙනෙක් ශ්‍රද්ධාව ඇති කරගෙන කටයුතු කරද්දී තවත් කෙනෙක් කැමති නෑ. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? ගැටුම්, හිතමනාප වීම. ඇයි මගේ රුචි අරුචිකම් වලට ඉඩක් දෙන්නේ නැත්තේ? මමත් කැමතිනේ සිල් ගන්න, මමත් කැමතිනේ දන් දෙන්න, මමත් කැමතිනේ දුගියන්ට උපකාර කරන්න. ඔහොම කියනවා. ඒක සමාන වශයෙන් අදහස් නොගැලපෙන අය අසුරට ගියාම අපේ ජීවිතේම හරියට කිව්වොත් ගිනි ගොඩක්, අවුල් ජාලාවක්. ඒ අවුලෙන් මිදෙන්නයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන්නේ. අපි අසුරු කරන අය තෝරාගෙන අසුරු කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තිබික්කවේ පුද්ගලෝ සක්කත්වා ගරුකත්වා සේවිතබ්බෝ භජිතබ්බෝ පෛරුපාසිතබ්බෝ. ඔන්න ඊළඟ කෙනා. තවත් පිරිසක් ඉන්නවා අසුරු කරන්න ඕන. ඒ අසුරු කරන්නේ නිකම්ම නෙමෙයි, ගරු කරලා අසුරු කරන්න ඕන. ඒ වගේම සත්කාර කරලා අසුරු කරන්න ඕන. ඒ අය සේවනය කරන්න ඕන, නිකම්ම නෙවෙයි, ගරු කරලා සත්කාර කරලා සේවනය කරන්න ඕන. ඇයි ගරු කරලා අසුරු කරන්න කියලා කියන්නේ? තමන්ට වඩා ගුණයෙන්, නුවණින් උසස් උත්තමයෝ, තමන්ට වඩා සීලයෙන්, ප්‍රඥාවෙන්, ශ්‍රුතයෙන්, බහුශ්‍රුත බවින් උසස් අය අසුරු කරද්දී නිකම්ම නෙවෙයි අසුරු කරන්න. මොකද ඒ අයගෙන් අපට ගත යුත්තක් තියෙනවා. නොදන්න බොහෝ කාරණා ඉගෙන ගන්න පුළුවන්. ජීවිතේ හරි වැරද්ද කියලා දෙනවා. අපිට වරදිනකොට කවදාකවත් කැමති වෙන්නේ නැහැ. වැරද්ද කියලා දීලා සුමගට යොමු කරනවා. අර
බුදුරජාණන් වහන්සේ අපේ බෝධිසත්වයන් වහන්සේ බෝධි සම්භාර පුරණ ආත්මයක ජෝතිපාල මානවක වෙලා ඉද්දි පෙර ජීවිතේ උන්වහන්සේ ඊළඟ භවයේ බුද්ධත්වයේ පතාගෙන උත්තමයන් වහන්සේ. නමුත් කාශ්‍යප බුද්ධ ශාසනයේදී ජෝතිපාල මානවකතුමා අපේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට දොස් කියනවා මේ හිස මුඩු කරගත්ත මහණෙක් මෙහෙමයි කියලා. තමන්ගේ යහළුවා මිත්‍රයා කියනවා බෝධිසත්වයන් වහන්සේට ගිහිල්ලා අපේ භාග්‍යතුන් වහන්සේ දකිමු ගිහිල්ලා වන්දනා කරමු බණ අහමු කියලා. නමුත් කැමති වුණේ නැහැ. කියන්නේ මොකද්ද ඔය හිස මුඩු කරගත්ත මහණෙක් දැකලා ඇති වැඩේ මොකද්ද කියලා. නමුත් අමාරුවෙන් කොණ්ඩෙන් අල්ලලා ඇදගෙන ගිහිල්ලා මේ ඊළඟ ආත්මේ බුද්ධත්වයේ පතාගෙන උත්තමයා. කොණ්ඩෙන් අල්ලලා ඇදගෙන ගිහිල්ලා ඒ භාග්‍යතුන් වහන්සේ ළඟ සමාදන් කරවලා ඒ තථාගතයන් වහන්සේගේ අසුර ලබා දුන්නේ කල්යාණ මිත්‍රත්වය නිසා. සමහර විට කල්යාණ මිත්‍රයෝ කරන දේවල් වලට අපේ හිත රිදෙන්න පුළුවන්. මොකද අපි කාලාන්තරයක් තිස්සේ පුරුදු වෙලා තිබිච්ච දේවල් අපිට නවත්තන්න සිද්ධ වෙනවා. කාලාන්තරයක් අපි පුහුණු වෙලා තිබිච්ච දේවල් අපිට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. යහපත තකා. කවුරු හරි කෙනෙක් අපේ ජීවිතේට යහපත් වූ ගුණධර්මයන් කියලා දෙනකොට යහපතෙහි යෙදෙන්න කැමති කෙනෙක් නම් අපි පුරුදු වෙලා තිබිත් අපේ චර්යා ධර්ම වෙනස් කරගන්න වෙනවනේ. ඉතින් එහෙම වෙනස් කරගන්න අපි කැමැත්තක් තියෙන්නත් ඕන. කැමැත්තක් නැත්තම් ඒ කල්යාණ ධර්ම වෙනස් කරගන්න අපට ඕනකමක් නැත්තම් සත්පුරුෂය අසුරු කරලා වැඩක් වෙන්නෙත් නැහැ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අසුරු කරන අය ගරු කරලා සත්කාර කරලා අසුරු කරන්න කියන අපේ ගුරුවරු. ඒ කියන්නේ අපට යහමඟ කියලා දුන්න, සිප්සතර කියලා දුන්න, හරි වැරද්ද කියලා දුන්න, මේ සමාජයේ පය ගහලා ජීවත් වෙන්න කියලා දුන්න ගුරුවරු මූලික වශයෙන් දෙමව්පියන් අන්න ගරු කරලා අසුරු කරන්න කියනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඕන ඇතම් දෙමව්පියෝ ඉන්න අසත්පුරුසයි. සමහර විට දරුවෝ කරන පින්කම් වලට දරුවෝ කරන යහපත් දේවල් වලට මව්පියෝ කැමති නැහැ. දරුවෝ හොඳට ජීවත් වෙනවට සමහර දෙමව්පියෝ කැමති නැහැ. සමහර දරුවෝ කරදරයක් නැතුව ඒ වගේම සමගියෙන් සතුටින් ඉන්නවට සමහර දෙමව්පියෝ කැමති නැහැ. එහෙමත් තියෙනවා. ඒ වගේ අවස්ථාවල එයයි කෙරේ කරුණාවෙන් මෛත්‍රියෙන් ඒවා කියලා දීලා වුන් වෙනස් කරගන්න මහන්සි ගන්න ඕන. සාමාන්‍යයෙන් පොදුවේ ගත්තොත් අපිට පුංචි කාලේ ඉඳලා හරි වැරද්ද කියලා දුන්න දෙමව්පියන්, ගුරුවරුන්, සබ්‍රහ්මචාරීන් වහන්සේලා මොකද මේ ධර්ම මාර්ගය තුල අකුරක් හරි කියලා දීලා මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න මේ විදිහටයි පිංපව් හඳුනා ගන්න හරි කියලා දුන්නේ ඒ සබ්‍රහ්මචාරීන් වහන්සේලා. ආන් මේ වගේ උත්තමයෝ ගරු කරලා අසුරු කරන්න ඕන. ගරු කරලා සේවනය කරන්න ඕන. සත්කාර කරලා අසුරු කරන්න ඕන. දැන් ස්වාමින් වහන්සේ නමක් මේ පින්වත්තුන්ලාගේ ගෙදරට වැඩියොත් මොකද කරන්නේ? ඉස්සෙල්ලම ගිහිල්ලා සුදු පිරුවටයක් කෙලලා ආසනයක් පනවනවනේ. අන්න ගරු කරනවා. සත්කාර කරනවා. ඊට පස්සේ ගෙදරට වැඩියට පස්සේ වන්දනා කරනවා පසඟ පිහිටුවලා. ඇයි තමන්ට වඩා ගුණයෙන් නුවණින් සීලෙන් උසස් උත්තමයෝ නිසා ගරු කරනවා, සත්කාර කරනවා. ගෞරවයෙන් යුතුව ගිලම්පස ටිකක් පිළියෙල කරලා පිළිගන්නනවා. බලන්න ගරු කරනවා, සත්කාර කරනවා. ඒ තුලින් සිද්ධ වෙනවා අපට කුසලයකොත්. දන්නවනේ. වන්දනා කිරීම තුලින් ලැබෙන කුසලය. ඒ වගේම අසුන් පැනවීම තුලින් ලැබෙන කුසලය. ස්වාමින් වහන්සේ නමක් දැකීම තුලින් ඇතිවෙන කුසලය. බලන්න භික්ෂුන් වහන්සේ නමක් දැකීම තුලින් අපේ හිතේ ශ්‍රද්ධාවක් උපදිනවද? දෑතෝසල වන්දනා කරනවද? ආත්ම භාව කල්ප ගණනාවක් යන පුරාවට ඇසේ දැවිල්ලක්වත් හටගන්නේ නැහැ කියනවා. දස්සනානුත්තරිය කුසලේ. ඒ තරමට පින්නතුනේ ඒක ප්‍රබලයි, බල සම්පන්නයි. හැබැයි නිකම්ම ලැබෙනව නෙවෙයි. හිතන්න ඕන, මෙනෙහි කරන්න ඕන, සිහි කරන්න ඕන. එහෙනම් අපි හැම වෙලාවකම අපි අසුරු කරන පුජ්‍යලයෝ පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කරන්න ඕන. සමහර විට අපට එයා ඇසුරින් බැහැරට යන්න බැරි වෙන අවස්ථා තියෙන්න පුළුවන්. සමහර විට ඔබේ ස්වාමියා වෙන්න පුළුවන්, ඔබේ බිරිඳ වෙන්න පුළුවන්, සහෝදරයා වෙන්න පුළුවන්, සහෝදරිය වෙන්න පුළුවන්. ඔබට බොහෝම උපකාර කරපු කල්යාණ මිත්‍රත්වයේ නැති වුණත් උපකාර කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒ අය නොමගනම් ගමන් කරන්නේ, ඒ අය අධර්මයේ තුල නම් ගමන් කරන්නේ, කරුණාවෙන් මෛත්‍රියෙන්
ඒ හරි වැරද්ද කියලා දීලා සුමගට යොමු කරවන්න යම් තරමක හරි වෙහෙසක් දරන්න ඕන. එතකොට අපි තුලත් කල්යාණ ධර්ම තියෙන අය බවට පත් වෙනවා. කල්යාණකාරී පුජ්‍යලෝ බවට පත් වෙනවා. ඒ හින්දා මේ පින්නතුනේ මේ කල්යාණ මිත්‍රත්වයේ කියන එක නැතුව අපිට මේ ගමන යන්න බෑ. කල්යාණ මිත්‍රෝ ඊටාම වැදගත්. මොකද මේ ජන සමාජය තුළ මේ ජීවිතේ අපි මෙහෙම හිටියට ඊළඟ මතු ජීවිතවලත් උපදිනකොට අපිට කල්යාණ මිත්‍ර සේවනය ඕන. දැන් හොඳට මේ පින්නතුන් අහලා ඇති සමහර විට මේ ධර්මයේ නැති රටවල් වල ඇතැම් අය ඉපදිලා ඊටාම හොඳට මේ තථාගත ධහමට අවනත වෙන්න ධහම හොයාගෙන ඉන විදේශීය පිරිස ඉන්නවා. ඇයි ඒ? කල්යාණ මිත්‍රත්වය නිසා. කාගේ හරි මඟ පෙන්වීමක් එහෙම නැත්නම් කාගේ හරි පුංචි වචනයක් ඇති යාගේ ජීවිතේ වෙනස් වෙන්න. ඒ නිසා අපට අපේ ජීවිතේ කල්යාණ මිත්‍රයෝ කියන දේ ඊටාම වැදගත් වෙනවා. ඒ හින්දා පින්නතුනි අපි හැම වෙලාවකම පින් කර කර මේ සංසාර දුකින් මිදෙන්න ප්‍රාර්ථනා කරනවා වගේම කල්යාණ මිත්‍රත්වයත් ප්‍රාර්ථනා කරන්න ඕන. අපි අවසානයේදී බුද්ධ පූජා පවත්වලා බෝධි පූජා පවත්වලා අපි ප්‍රාර්ථනා කරන්නේ හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු කියලා. නිවන් දකින ජීවිතයේ දක්වාම සසර වසන පුරාවට කල්යාණකාරී අදහස් තියෙන කල්යාණ මිත්‍ර උතුමන්ම ඇසුරු කරන්න, සේවනය කරන්න, භජනය කරන්න මට වාසනාව ලැබේවා කියලා. ආන්න එතකොට අපි හැම කුසලයකම අවසානයේදී කල්යාණ මිත්‍රයන්ට ආශිර්වාද කරනවා. කල්යාණ මිත්‍ර සේවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ හින්දා පින්නතුනි හොඳට මතක තියාගන්නට ඕන තථාගතයන් වහන්සේ දේශනා කළ මෙන්න මේ පුජ්‍යලයෝ 3 දෙනා ගැන. පළවෙනි කෙනා තමයි ඇසුරු නොකළ යුතු, සේවනය නොකළ යුතු, භජනය නොකළ යුතු පුජ්‍යල පිරිසක් ඉන්නවා. ඒ ඇසුරු කරනවා නම්, සේවනය කරනවා නම් කරුණාවෙන් මෛත්‍රියෙන් හැරුණුකොට ඇසුරු නොකළ යුතුයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මොකද අපේ ජීවිතේ බාහිර අභ්‍යන්තර දෙකම පිරිහෙනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන ආශ්‍රය කළ යුතු, භජනය කළ යුතු, සේවනය කළ යුතු, පෛරුපාසනය කළ යුතු පිරිසක් ඉන්නවා. ඒ ඇසුරු කිරීම තුළින් අපට පිරිහීමක් වෙන්නේ නැහැ. බාහිරව පිරිහීමක් වෙන්නේ නැහැ. ඒ වගේම අභ්‍යන්තර පිරිහීමක් වෙන්නේ නැහැ. ගුණධම් දියුණු කරගත්තා නම් ඒවා පිරිහෙන්නේ නැහැ. ඒ වගේම ඔබ දුක් මහන්සියෙන් හරි හම්බ කරගත්ත ධනය, වස්තු සම්පත්තිය, සමගිය මේ ආදී දේවල් පිරිහෙන්නේ නැහැ. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඇසුරු කරන්න ඕන, ගරු කරමින් ඇසුරු කළ යුතු පිරිසක් ඉන්නවා. සත්කාර කරමින් ඇසුරු කළ යුතු පිරිසක් ඉන්නවා. ඒ වගේම ගරු කරමින්, සත්කාර කරමින් සේවනය කළ යුතු පිරිසක් ඉන්නවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ආන්න ඒ වගේ අය ඇසුරු කළාම අපේ ජීවිත පිරිහෙන්නේ නැහැ. තව තවත් ජීවිත බැබලෙනවා. මොන වගේන්ද? සීලයෙන් බැබලෙනවා. ගුණ ධර්මයන්ගෙන් බැබලෙනවා. ආචාර ධර්මයන්ගෙන් බැබලෙනවා. සාර ධර්මයන්ගෙන් බැබලෙනවා. මානුෂී ආකල්ප වලින් අපේ ජීවිත බැබලෙනවා. ඒ විදිහට බැබලෙනකොට පින්නතුණි දෙවියන් පවා අපේ ජීවිතවලට ආශිර්වාද කරනවා. ඒ වගේම තුනුරුවන්ගේ රැකවරණේ ජීවිතයට ලැබෙනවා. ඒ නිසා මේ පින්වත් හැම දිනම හොඳට කල්පනා කරන්න, මම ඇසුරු කරන අය තුළ කල්යාණ ධර්ම අදහස් තියන අයද, කල්යාණ මිත්‍රයෝද කියලා හොඳට සිහි කරගෙන අවබෝධයෙන් ඔබ ඇසුරු කරන්න. ඒ වගේ මේ ඇසුරු කරන අය ඔබට වෙනස් කරමින් කල්යාණකාරී අදහස් ඇත්තම් බවට පත් කරන්න යම් වෑයමක යෙදෙන්න කියන කාරණාව සිහිපත් කරනවා. එහෙමනම් පින්නතුනි අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන පින්වත් සඳසීලී මහත්මිය ඇතුළු මේ කල්යාණ මිත්‍ර පිරිස අරමුණ හැටියට සිහිපත් කරනවා. දෙපාර්ශවයේම මිය පරලොව ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමට සහ සුජීවත්ව සිටින ලසන්ත සමන්ත පුතුන්ට සහ සෙව්වන්දි දියණියට, මුදිතා ඉනෝකා ලීලිවරුන්ට සහ ප්‍රියන්ත කුමාර බෑනා යන අයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමටත් ඒ වගේම ඔවුන්ගේ රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු දියුණු වී මෙලව පරලව යහපත සැලසේවා. එම පවුල්වල දුවා දරුවන් ඇතුළු හැම දිනාටමත් සෙතක් යහපතක් උදාපත් වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී අනාගතයේ සාර්ථක වේවා කියන මේ අරමුණ පෙරදරි කරගෙන මේ පින්කම සිද්ධ කරනවා. ඒ වගේම සඳසීලි මහත්මියගේ 71 වෙනි ජන්මදිනය සැප්තැම්බර් මාස 15 වෙනි දිනට යෙදී ඇති බැවින් එතුමියට ආශිර්වාද පුණ්‍ය ප්‍රාර්ථනා සිද්ධ කිරීමටත් ඒ වගේම ධර්ම දේශනාව සඳහා ශ්‍රවණය කිරීම සඳහා පැමිණි සියලු දෙනාටම සහ
ඒ සඳහා නොයෙක් ආකාරයෙන් උපකාර කළ හැම දිනාටමත් ධර්ම දේශනාව සඳහා වැඩම කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් දිදුල මාධ්‍ය ජාලයේ සභාපති අතිපූජනීය මාලිගාවිල අස්සජි ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් දිදුල කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනාටවත් ලක්වාසී ලෝවැසී සියලු දෙනාටමත් මේ පුණ්‍ය ධර්මයන් ආශීර්වාද පිණිස වේවා. සියලු දෙනාගේම සියලු සම්‍යක් ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා. සිතක් සැනසෙල්ලක් යහපතක් අභිවෘද්ධියක් ශාන්තියක් උදාපත් වේවා. උතුම් වූ අමා නිවනින් සැනසෙන්නටම ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණමේ කුසල ශක්තිය හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතිව මේ කටයුතු කරනවා. එහෙමනම් ඥාතීන්ට දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමේ කුසලය සෑම දිනාටම නිවන් පිණිසම වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, ලෝතුරු තථාගත ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝසතුන්ගේ හිතුසුව පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් වූ සීසත් ධර්මයෙන් විදන් ඔබ අප කෙරෙහි අනුකම්පා සිත් පෙරදැරිව දේශනා කොට වදාළ පින්වන්ත වූ දේශකයන්න් වහන්සේට තවත් මෙවන් වූ උතුම් වටිනා දහම් පඬුරු සමාජගත කරන්නට සම්බුද්ධ ශාසනයේ බබලවමින් වැඩ හිඳින්නට නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පන්නියම ලැබේවා යන ප්‍රාර්ථනාව මේ මොහොතේදී ඔබ අප හැම දිනම ඉන්නා සිටිනා තැනක සිට ශබ්ද නගා සාදු කියමින් ප්‍රාර්ථනාවක් ලෙසින් එක් කරමු. සාදු සාදු සාදු. ඒ වගේම අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වයන් ගෙන කටයුතු කරනු ලැබූ පින්වතුන්ටත් සහභාගී වූ සියලුම දෙනාටත් ඒ වගේම ධර්ම දේශනාව සඳහා සවන්පත් යොමු කළ ලක්වාසී ලෝවාසී සියලු දෙනාටම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් භාවයම ලැබේවා. ඔබ සියලු දෙනාගේම යහපත් අරමුණු ඒ ආකාරයෙන්ම ඊශ්‍ර සමුදිමත් භාවයට පත් වේවා යන ප්‍රාර්ථනාවත් ටීවී දිදුල කාර්ය මණ්ඩලයේ හැටියට අප මේ මොහොතේදී ප්‍රාර්ථනාවක් ලෙසින් සිදු කරනු ලබනවා. පින්වතුනි, ඔබටත් මෙවැනි වූ උතුම් ධර්ම දේශනාවක් සඳහා සදැහැති දායකත්වයන් ගැන කටයුතු කරනු ලබන්න පුළුවන්කම තිබෙනවා. 0112 56 36 36 එසේනම් පින්වතුනි, මත විදුලන මණ්ඩලයට ටීවී දිදුල බෞද්ධ සහ ළමා රෝගවාහිනිය මේ පැයට උතුම් ධර්ම දේශනාව පත් වෙනවා. ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා තුනුරුමේ අනන්ත වූ සුවිසුදුමාන බව බලෙන් නිදුක් නිරෝගී භාවය දීර්ඝායු සම්පන්නියම ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.